හලෝ මගේ යාළුවනේ කොහමද අදත්? ඔන්න අදත් මම ගෙනාවේ Minecraft. හොඳයි guys. ඔයාලට පේනවා ඇතිනේ වටපිටාවේ නම් කිසි වෙනසක් නැහැ. තව ටික වෙලාවකින් වෙනසක් වීමට ඉඩ තියෙනවා. හරිනේ. ඉතින් ඔයාලා බලාගෙන හිටපු Hero Brain එක තමයි අද මම ගේම් එක ප්ලේ කරන්නේ. එහෙනම් අපි යම් වීඩියෝ එකට. guys ඔයාලට ඇහෙනවා ඇතිනේ වහිනවා. එතකොට මට පොඩ්ඩක් වීඩියෝ එකේ සවුන්ඩ් එක පොඩ්ඩක් අඩු වෙයි. ගණන් ගන්න එපා ඒක. guys මගේ ෂීල්ඩ් එකේ නම් ඩියුරබිලිටි එක එච්චර හොඳ නෑ. what? ඕටම් දෙකක්? guys මට කියන්න අමතක වුණා. මට මේ ඊයේ හම්බුණා මං දාගත්ත මොඩ් එකේ ස්ටේජ් 4 Hero Brain. ඌටියේ එන උසක ඌත් එක්ක ෆයිට් කරගන්න ඕන සිද්ධ වුණා මට. ඉතින් මට ටෝටම් දෙකකුයි තව ඩයමන්ඩ් 6කුයි නෑ ඩයමන්ඩ් 6ක් ඒ කලින් තිබ්බා. මේ එමරල්ඩ් බ්ලොක් 4කුයි නෙදර්ලන්ඩ් බ්ලොක් 1කුයි ඩයමන්ඩ් 3කුයි හම්බුණා. guys මං දන්න හැටියට එයාලා දෙපාරක් විතර ස්පෝන් වෙනවා. guys ඉදිරියට මම මේ වීඩියෝ එකක් දාන්නම් එයාගේ මොඩ් දාගන්නේ කොහොමද කියලා. මේ ෂීල්ඩ් එකක් හදාගන්න ඕන අපි. hey guys මේ අලුත් ෂීල්ඩ් එකක් බොහොම හොඳයි. guys මේ වෙලෙන් දෙක ඇවිල්ලා ඉන්නවා. පොඩක් උගෙන් ට්‍රේඩ් කරමු. guys මං දාගත්ත විලේජ් මොඩ් එකේම ඉන්න වෙලෙන් දෙක මෙයා. what tools අපොඩ මට මේ ස්ටෝන් ටිකක් දීපන්. ඌ ඒව ගන්නෑ ඒවත් ගන්නෑ. මූත් එක ට්‍රේඩ් එකෙන් ගවුන්ද කියලා මන් දන්නේ නෑ. what the guys හැමෝම අපේ යාළුවෙක්. අර guys අන්න මගේ යාළුවෙකුත් ඉන්නවා. මචං බොක්ක කොහමද? වැඩ වගේනේ. කලින් ඔයාලට දැක්කනේ. දැන් ඔයාලා හිතයි මට තනියම ගහගන්න බෑ. ඒ නිසා මම ඔය මොඩ් දාගත්ත කියලා. guys මම මේ මොඩ් දාගත්තේ මට තනියම ගහගන්න බැරි කමකට නම් නෙමෙයි. guys මගේ ඉතින් මේ මොඩ් එක සාමාන්‍යයෙන් ටිකක් භයානකයි. භයානකයි කියන්නේ ක්‍රෑෂ් කරනවා වගේ සීන් එකක් නෙමෙයි කියන්නේ. කෙලින්ම අපි ඉන්න තැන අපි වැඩිම හිටපු තැන තයා TNT එහෙම දාන්න පුළුවන්. මේ පැත්තේ තමයි මම දැක්කේ Hero Brain ස්ටේජ් 1 ඉන්නවා. හරි ඉන්නේ. what the නෑ guys මම නම් උට කැමති නෑ. ආස නෑ මං ඔයාලට. ආස නෑ මං. කොමු ආස නෑ මං ඔයාලට. what guys ශීල්ඩ් කරගන්න කොහොඳයි කෝකටත්. මම දන්නේ නැති ඩෝ oh guys මූ පෝෂන් ටිකක් අරන් ඉන්නේ. එන්න පොට හොඳ නෑ. what oh අඩෝ සෝඩ් එකක් අරන් ඉන්නේ මූ. අඩෝ බෑනේ කරන්න.
Mungkin dua tuh guys. Duamu. Dua ambo. Berio. Tolong, so dem මොකද කියලා. අදෝ කොබම්මු. අදෝ ළඟ aku mu. Aduh gahana kamu gahana. Aduh gahana aku duamu. Aduh gahana kamu. Shit. Ponna. kamu මොන මගුලක්ද කරන්නේ? අදෝ දැනගනින් උඹ මට කවුරුත් නෙමෙයි. උඹ මම කවුරුත් නෙමෙයි. අදෝ බෑනි කරන්න. shit. ඕට මම ගමු. guys මූගෙන් නමට කිසි හොරක් නෑ. පොන්නේ ඵලයන්. පොන්නේ ඵලයන්. උඹත් එක්ක මට කිසි ගන්දනුවක් නෑ. ඵලයන් යන්න. අද්දෝ ඵලයන් යන්න. අද්දෝ බෑනේ කරන්න. අඩෝ ආතල්ලකට කිව්වේ. වරදවා හිතන්න එපා. අඩෝ ඉවරයි ඔක්කොම. ඉවරයි. දුවපන්. ශීලයක් කරනවා. දුවපන් මුන් එනවද දන්නේ. දුවපන්. අඩෝ මම ගාඩ් ලයින් එතනට ගියා නම් හරි. අඩෝ දුවපන්. දුවපන් යකෝ දුවපන්. අඩෝ උඹ එනවද? බෝ. guys මම කලින් මේ දැන් වීඩියෝ කරන්න කලින් වීඩියෝ කර හිටියා. ඒක මේ මගදී ඩිලීට් වුණා. අය දන්නේ නැහැ. ඒ කියන්නේ guys තේරුනේ නැත්නම් මම දැන් කියන්නේ කලින් මම මේකම් ප්ලේ කර හිටියා. ඔයාලට මේ වීඩියෝ එක රෙකෝඩ් කර. ඒක ඩිලීට් වුණා. දැන් මගේ මොකක් හරි බිලා. හොඳයි guys. අද මම යන්න හදන්නේ හීරෝ බ්‍රේන් එක හම්බෙන්න. කලින් ඩිලීට් වෙච්ච වීඩියෝ එකේ මම හීරෝ බ්‍රේන් ගහන්න ගිහලා මගේ ෂීල්ඩ් එකත් හෙනට ඩැමේජ් වුණා. ෂීල්ඩ් එක ඩැමේජ් වෙච්ච නිසා දැන් මට ෂීල්ඩ් එක හදාගන්න ඕන. හදාගත්ත ෂීල්ඩ් එක දැන් දාගන්න ඕන මං. guys try වෙලානේ. shit. මගේ විලේජස් ටික අඩෝ වෙඩි තියනවා නේද මගේ විලේජස් එකේ. මොකෙන්ද මම වෙඩි තියන්නේ? අඩෝ මොකෙන්ද මම වෙඩි තියන්නේ මේ? පේන්නේ නැද්ද මට ඒක? හොඳයි guys. අද මම ඔයාලට පෙන්වන්න හැදුවේ නෙදරයිට් ආමර එකක් හදාගන්නේ කොහොමද කියලා. මල්ලක ආයෙත් 23ක් තියෙනවා. guys නෙදරයිට් ආමර හදාගන්න නම් අපිට මුලින්ම ඕන වෙනවා මෙන්න මේ ටේබල් එක. මෙහෙම ටේබල් ඔයාලා දැකලා ඇති. විලේජස් ළඟ එහෙම සමහර විලේජස් ළඟ එහෙම තියෙනවා. guys මට ඩීඩ්ඩක් එකෙන් නෑ ඩීඩ්ඩක් නේ නෙදර් එකේ හම්බෙච්ච ඒ අර ඉන්ගොට්. guys ඔයාලා කල්පනා කරනවා ඇති මට එමරල්ඩ් නෙදරයිට් බ්ලොක් කොහෙන්ද හම්බුනේ කියලා. guys මම ඔයාලට කලින් කිව්වාගේ හීරෝ බ්‍රේන් කෙනෙක් මට හම්බුණා. එයා මැරුවට පස්සේ තමයි මට මේ ටික හම්බුනේ.
ඒක නම් මම පස්සේ වීඩියෝ එකක් දාන්නම්. අද බලමුකෝ කොහමද ඉන්දරයි තාමර එකක් හදාගන්න කොහොමද කියලා. guys මට මේ බඩු මදින් කියලා මම හිතන්නේ නෑ. හොඳයි එහෙනම් අපි ඉන්දරයි තාමර එකක් හදාගමු. යාළුවනේ අපිට ඒකට ඕන වෙනවා මුලින්ම අපේ ආමරක ඕන වෙනවා. ඒ අපේ ආමරේ ගන්නම් මගේ ආමරේ ගන්නම් මට මේ ඕන වෙනවා මේ මගේ බත් ටිකක් පොඩ්ඩක් අයින් කරගන්න. හරි. right නයි guys. දැන් මුලින්ම guys මෙන්න මේක දාගන්න ඕන මෙතනට. ඊට පස්සේ අපිට දාන්න තියෙනවා අපේ නිදරයි ඉන්ගොට් මෙතෙන් දාලා අන්න හරි guys. දැන් අපි ගාමු ඊළඟට මේක right ඊළඟට හෙල්මට් එක දාගන්න. ඊළඟට බූට්ස් දෙකයි සෝල්ඩ් එකට ඇති වෙන්නේ. මේක නෙමෙයි ඔය සෝල්ඩ් එක මේ තියෙන්නේ. very nice guys. එච්චරයි මම ළඟ ඩයමන්ඩ් තියෙන්නේ. guys අපිට ඩයමන්ඩ් චෙස්ට් ප්ලේට් එක පොඩ්ඩක් හදාගමු ලස්සනට හදාගන්න. මෙන්න මේ වගේ එකක් ඕන අපිට. nice. පොඩ්ඩක් අපි මේක දාගන්න බලමු. oh nice guys. එකේ අමුතු ලුක් එකක් එනවා නිකන්. නේද guys මම දැක්කනේ guys මම හරි උරුතල්. මේ උරුතල් මං හරි උරුතල්. දැන් ඒ උරුතල් වැඩක් නෑ. දැන් මට යන්න ඕන හීරෝ බ්‍රේන් එක හම්බෙන්න.